මගේ අම්මෝ දැකපු කල් කොච්චර සන්තෝෂයක්ද. අද නම් වහිනවා සාතික. ඉතින් කොහොමද පුතා වාසදේශ එහෙම? කියන්න තරම් වැරද්දක් නෑ ස්ටීවන් අංකල්. කොහොමද මේ පැතිවල තොරතුරු එහෙම? අපිත් ඉතින් ඔය ජීවත් වෙනවා. ඇයි මේ හිටගෙන ඉන්නේ? වාඩි වෙමුකෝ. වාඩි වෙමු. වහාම නරකයිනේ මේ ළමයි අපි මෙච්චර ඉක්මනට අමතක කරලා. ආලපාලු දෙන්නට එහෙම කරන්න හොඳද මං අහන්නේ. මොකද මේ ජැන්ඩියට ඇඳගෙන බහැරක් යන ගමන්ද? නෑ මං ආවේ ඔය මොන ගහන්න කියලා හිතේ තියාගෙන ස්ටීවන් අංකල්. එහෙනම් මේ ටයි කෝට් ගාගෙන හරියට මගුල් ගෙදරට යනවා වගේ. මේකයි මගේ රත්තරන් අංකල්. මං ආවේ ඔයගෙන් පොඩි උදව්වක් කිල්ලා ගන්න. මේ ඉස්සෙල්ලත් මං ඔයගෙන් උදව් ඉල්ලලා තියෙනවනේ. ඒ වගේම ඔහෙත් මට උන්වයි මතරකක් මහිතී කියනවා. මම මේ වතුර ටිකක් බිවට කමක් නැද්ද ස්ටීවන් අංකල්? නෝන ඇවිල්ලා තියෙන්නේ මගෙන් සල්ලි ටිකක් ඉල්ලන්නද කොහෙද? දෙන්න මම උඹට පරණ වී ටිකක්. ඉතින් පුතා කියන්න කාරණාව මොකද්ද කියලා මොකෝ අපි පිට මිනිස්සු. මේකයි මගේ රත්තරන් අංකල්. අයියෝ. ඔන්නයි මතරකක් මහිතී කියනවා. අයියෝ සමාවෙන්න රත්තරන් ස්ටීවන් අංකල්. ඔන්න කිව්වා. ඔයට විතරයි මට මේ ගැන උදව් කරන්න පුළුවන්. එක අතකට වටින්නෙත් නෑ කියලා හිතනවා මෙහෙම උදව් ඉල්ලන එක. මම මොනවද කරලා තියෙන්නේ ඔයට? ආයිමත් වටින් ගොඩින් කතා කරනවා. කියන්න දරුවා කියන්නේ. කෙලින්ම කිව්වාම ඉවරයිනේ. මොකෝ අපි නන්න අඳුරන අය. ඔන්නේ මම කෙලින්ම කිව්වා. මම මේ තකහණියක්ම දුවගෙන ආයේ ඔයගේ දුවන නතාලියයි මායි ගැන පොඩි කටයුත්තක් කතා බහ කරගන්න. ඒවා පුතා මොකද්ද කිව්වා? අය පාරක් කිව්වනම් මට හරියට ඇහුන්නේ නැහැ. මම මේ බගෑපත්තු ඉල්ලන්නේ. කොච්චර සන්තෝෂයක්ද පුතා. ඇත්තමයි. මගේ අම්මේ මෙහෙම සන්තෝෂයක්. උඹ කාලෙක ඉඳලා මේක මගේ හිතේ තිබුණා පුතා. අම්මා මං කවදත් උඹට ආදරෙන් හිටියේ මගේ දරුවෙකුට වාගේ. දෙවියන් වහන්සේ උඹට කිසිම දුකක් කරදරයක් වැද්ද සිද්ධ කරව දෙන්න එපයි කියලා මං උන්වහන්සේගෙන් හැමදාම ඉල්ල හිටියා. මම හැමදාම හිතුවා මේක මේ විදිහටම සිද්ධ වෙයි කියලා. ඉතින් අයි මම මේ මොලෙක් වගේ හිටගෙන බලාගෙන ඉන්නේ. සන්තෝෂෙන් ගල් ගහිලා වෙන මොකද්ද? මගේ මුළු හෘදය වස්තුවම මම මගේ දුවඹට පාවා දෙනවා. මං යට දැම්මම කියන්නම්කෝ. අංකල් එයා මොනවා කියයිද? එයා මට කැමතියි කියලා හිතනවාද? කැමති වෙයි. මෙච්චර පෙනුම තියෙන කොල්ලෙකුට කැමති වෙයි. මගේ දුව එක පයින්ම කැමතියි. මං යට දැම්මම කියන්නම්කෝ. මේ මට හොඳටම සන්නිය වගේ මේ හිතේ බයිට් කොහෙද? බාගට ගිදවස් වගේ ඇඟ ගැහෙනවා. මේකටම ඉස්සෙල්ලා හිත හදා ගන්න ඕනේ. නියම ගෑනු එක්කෙනා හම්බ වෙනකන් හරි අවංක ආදරේ ලැබෙනකන් හරි බලාගෙන හිටියොත් කවදාවත් බඳින්න නම් හම්බ වෙන්නේ නැහැ. හරි මම හිතලා. නතාලිය හොඳ වැඩට දැස්ස කෙල්ල. ඉගෙනගෙන තියෙනවා. ඒ තරම් අවලස්සනකුත් නැහැ. වෙන මොනවද මම ගෑණියෙක් ගෙවන්න ඕනේ. ඊගොල්ලෝ මගේ කංගාස කුරු ගන්න සද්දයක් එනවා. මම දැන් තනිකඩෙක් වගේ ඉන්න එකේ තේරුමක් නැහැ. මගේ වයසත් දැන් අවුරුදු 35. හරිම අවදානම් වයස. මට තියෙන පිළිවිලක් ඇති තන්පත් ජීවිතයක්. ඒ මතවට මගේ පපුවේ අමාරුව. නිතරම ගැස්ම. ඒක තමයි මට පොඩි දෙයකට උනත් යහන දින්නේ. ඒකත් නිතරම කැල්විලා. මගේ ඒකම මගේ තොල් වලට පටන් ගන්නවා. අනේ ඒකම කහස්සේ කුරු ගන්න සද්දයක් ඇහෙනවා. ඔක්කොම ඉවසන්න පුළුවන් නින්ද යනවා නම් ඇඳට ගිහිල්ලා විනාඩි 5ක් යන්න හම්බෙන්නේ නැහැ. හන්තන් නින්ද යාගෙන ඉනවනේ. ටක් ඊයෙන් දමලනවා වගේ මේ පැත්තෙන් උදාහරණයක් පටන් ගන්නවා. ඒක පිට කොන්ද දිගේ ගිහිල්ලා ඔළුවෙන් තමයි නතර වෙන්නේ. ඒකම මම බුල්ම
වාත කාර්යවගේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා ආයි මම නින්දේ ආගෙන ඉනවා. චක් වියෙන්දම යනවා වගේ ඒක රැක්ට 25 ඕකමයි මේ මියානේ ඇවිල්ලා තියෙන්නේ. පප්පා මට කිව්වේ බඩු බලන්න කන්දනු කාර්යයට ඇවිල්ලා කියලා. ඉතින් කොහොමද යන්නේ? කියන තරම් වැරද්දක් නෑ නතාලියා. මේ කුස්සියේ හිටපු ගමන් ආවේ. මමත් නෑනේ මම මෙහෙම ආවේ. අපි වේලෙන්න දාන්නේ කෝපි සුද්ධ කරනවා. මොකෝ කාලෙකින් මේ පැත්තේ නාවේ අපේ පායලාද? ඉතින් මේ හිටගෙන මොකෝ වාඩි වෙන්නකෝ. අපිත් එක්ක දවල්ට කෑම ටිකක් කනවද? නෑ මං කාලා යයි නතාලියා. සුරුට්ටුවක්. මේ තියෙන ගිනි කූරු. අතනම් හරි ෂෝක් එකට පායන. ඊයේ කොච්චර වැස්සද කිව්වද අපේ මිනිස්සු කිසිම වැඩක් කරුවේ නැහැ. ඔයලා කුඹුරු කැපුවද? විශ්වාස කරන්න. මං අපේ වීගේන කරත්තේ ඇතුළට ගන්නයි කියලා වැටත් කැඩෙව්වා. නමුත් කෝ හිටපු ගමන් දාරා නිපාත වර්ෂාව. පිදුරු ටිකක් අපරාධේ තැම්බෙනවා. මොනවා කරන්නද ඉතින්? ඇත්තට මොකද මේ ටයි කෝට් එහෙම දාගෙන බෑරක්වත් යනවද? බාලනටුවකට එහෙම නැත්තම් උත්සවයකට කොහොම වුණත් අද හරි වෙනස්. හරි පෙනුමයි. ඇත්ත කියන්නේ මොකද මේ ජැන්ඩිට ඇඳගෙන? මේකයි නතාලියා. මං ආවගෙන් පොඩි කාරණාවක් ගැන අහගෙන ඉන්නේ. භාග වෙලාවට ඔයා පුදුම වෙවි. තරහයිද කියලා කියන්නත් බෑ. කොහොමුණත් මං කියන්නම්කෝ. ආයි මතරකක් මැදිගෙන නෝ. ඉතින් මොකද්ද දෙයනේ? කොහොම කිව්වය? හොඳයි මං කොටින් කාරණාව කියන්නම්කෝ. නතාලියා දන්නවනේ. ඕගොල්ලන්ගේ පවුල මං හුඟක් කාලෙක ඉඳලා ආශ්‍රය කරන්නේ. මතකද පුංචි කාලේ මං මෙහෙ ඔයත් එක්කලා සෙල්ලම් කරන්නේ. මට ඔය වතු පිටි ඉඩ කඩන් ලියලා දුන්න මගේ මැරිච්ච නැන්දයි මාමයි දෙන්නම ඕගොල්ලන්ගේ තාත්තටයි අම්මටයි බොහොම ලොකු සැලකිල්ලක් තිබුණා. අනික් අතට බලපුවම අපේ පරම්පරා දෙක ඒ කියන්නේ ලොමෝ පවුලයි චුබොකෝ පවුලයි බොහොම කිට්ටු රෑයෝනේ. හේ මදිවට මගේ ඉඩ කඩන් තියන්නේ ඕගොල්ලන්ගේ ඉඩ කඩන් වලට අල්ලා. ඇයි නතාලියා දන්නවද ඉතින් අර මගේ හොලොයි වතුන තියෙන්නේ ඕගොල්ලන්ගේ අර කැලෑ ඉඩ කැලට අල්ලන්නේ. උඩක් ඉන්න මගේ හොලොයි වත්ත කිව්වා. ඔහේ කිව්වොයි වත්ත. ඔහේ ඇත්තටද නැත්නම් විහිළුවටද කිව්වේ ඒක ඔහේගේ කියලා. මොකද්ද විහිළුව? හොලොයි වත්ත මගේ නීන්නම්. පුදුම කතාවක්. හොලොයි වත්ත අපේ. ඔහෙලාගේ නෙවෙයි. නතාලියා ඒක මගේ. මෙයාට පිස්සු. ඒක ඔහේ ගියුනේ කොහොමද? මගේ උනේ කොහොමද? ඔය මොකක් ගැනද මේ කතා කරන්නේ? මං කතා කරන්නේ අර වෙලටයි හේන්ටයි අතර තියෙන හොලොයි වත්ත ගැන. ඔව් හරි. ඉතින් ඒක අපේනේ. නෑවට වැරදිලා නතාලියා ඒක මගේ. ඔයට උල්මාල දිවන් කොච්චර කාලෙක ඉඳලාද ඒක ඔහෙටයි තියුනේ. මොකද කොච්චර කාලෙක ඉඳලාද කියන්නේ? මට මතක ඇති කාලෙක ඉඳලා. ඕවා පරම්පරාවෙන් එන බුද්ධිය. ඔන්න පොට වරද්දක. මම ඔයාලට ඔප්පු තියලා පුපෙන්නන්නම්කෝ. කාලෙකට ඉස්සෙල්ලා වොලොයි වත්ත ගැන පොඩි ආරවුලක් තිබුණා තමයි. නමුත් දැන් හැමෝම දන්නවා ඒ වත්ත මගේ බව. ඒක නිසා අපි මොකටද ඔය ගැන උතරම් වාද ભેද කරන්නේ? මං උන්නම් කියන්නම්කෝ ඔගේ උරුමක්කාරයෝ පොල්මක්කාරයෝ සේරම ගැන උන්නත් අපේ නැන්දම්මගේ අම්මගේ අම්මා ඔය වත්ත ඔහෙලගේ මුත්තගේ වැඩකාරීන්ට බලා ගන්න දුන්නේ. ඊයේ මනුස්සයට කබක් ගල් කපපු එකේ කුලිය හැටියට. ඕකුම් ඔය වත්ත අවුරුදු 40ක් තිස්සේ බුද්ධි විඳලා තියෙනවා. අපේ නැන්දම්මගේ ආත්තත් කවදාවත් බද්දක් ගත්තේ නැහැ උකට. ඊට පස්සේ උන් හිතන්න පටන් ගත්තා ඒවා උන්ගේ පළවෙනිට අපේවා කියලා. ඊට පස්සේ තමයි ඔය ඔප්පු ටිකක් බලලා හරි හැටියට බෙදාගත්තේ. රටේ බින්නයක් නොය කියන්නේ. අපේ මුත්තයි මුත්තගේ තාත්තයි ওই වෙලට අල්ලලා තියෙන ලියදි සේරම කිසිම කරදරයක් නැතුව භුක්ති විඳා. ඒක නිසා බලවත් අපේ වෙන්න ඕන. තවත් මොනවද වාද කරන්න තියෙන්නේ? මොකද මේ මිනිස්සුනේ අනුන්ගේ දෙයක් පොල්ල කනවයි. මට හරි කේන්ති ඔහෙ මේ කියන කතාවට. මම ඔයාලට ඔප්පු ටිකක් පෙන්නන්නම්කෝ. ඔයා ආයිමත් විහිළු කරනවා. හරිම පුදුම කතාවක්නේ. ඔය වත්ත අපේ කිත්තල කිරි කිත්තල භුක්ති විඳි අවුරුදු 300 ගානක වෙලේ ඉඳලා. දැන් මෙයා මෙතනට ඇවිල්ලා කියන එක අපේ නෙවෙයි. මට නම් ඔය වත්ත එච්චර දෙයක් නෙවෙයි. වැඩි මොනොත් අක්කර 15ක් විතර වේවි. රූබල් 300කට වැඩි වටින්නෙත් නැහැ. ඒක නෙවෙයි ඉවසන්න බැරි මේ අසාධාරණ කතාව
අපිට මොනවා වුණත් කමන්නේ අසාධාරණ කතා තමයි ඉවසන්න බෑ. කොහොම මං අරුවා කිව්වේක? ඔයගලන් තාත්තගේ මුත්තගේ වැඩකාරයෝ. මං ඔයාලට කන්නොත් කියලා දුන්නා වගේ. අපේ නැන්දම්මගේ ආත්තට කබක් ගා කැපුවා. අපේ නැන්දම්මගේ ආත්තත් මේකට මොනවා හරි දෙන්න එපායි කියලා හිතුවා. මොකටද මුන්ගේ නිකන් වැඩ ගන්න කියලා. තාත්තයි මුත්තයි නැන්දම්මගේ ආත්තයි මට නම් ওই බහුබූත එකක්වත් තේරෙන්නේ නැහැ. මොළොයි වත්ත අපේ එච්චරයි. නෑ ඒක මගේ. ඒ වත්ත අපේ ඔයි අපේ. තමුසේ ඔතන ඉඳන් අවුරුද්දක් වාද කරා. ඔය වගේ ටයි බයි දාලා සූට් 15ක් දාගෙන ආවත්. ඔටුන්නක් දාලා මහරජුරු වෙලාවත් ඔය වත්ත අපේ අපේමයි. අපිට ඔයලගේ දේවල් වලින් අඟලක්වත් ඕනේ නැහැ. ඒ වගේම අපේ දේවල් වලින් අඟලක්වත් අපි අනුන්ට දෙන්නෙත් නැහැ. මෙතන ආවත් පචහලන්න. මට ඔය ඉඩකඩම් ගැන ඉතන තණ්හාවක් නෑ නාතාලියා. මං කතා කළේ ඇත්ත යුත්ත. ඔයාලට ඕන නම් ඔය මුළු වත්තම ලියලා දෙන්නම් මං ටැග්ගක් හැටියට. මගේ වත්ත කොහොමද මටම දෙයක් දෙන්නේ? යස්ස කතාවක් නෙමේක. මෙච්චර කාලෙ මං හිතාගෙන හිටියේ ඔහේ අපිට හිතවත් ළඟ නෑදෑයෙක් වගේ කෙනෙක් කියලා. ඒකයි අපි ගිය පාරේ යල් කන්නේද ඔහෙට අපේ ට්‍රැක්ටර් එක දුන්නේ ඔහුගේ කුඹුර වැඩ කරගන්න අපේ වැඩක් පාළු කරගෙන. එහෙම කෙරුවා මදිවට දැන් එනවා මෙතන අපිට අහි ගුන්ට කැට වගේ සලකන්න. මගේ වත්ත මටම තෑගි දෙන්න හදනවා හරියට යාගේ බූදලේවල්. කොහොම තමයි හිතවත්කමට වැඩ කරන්නේ ආ? බණේ මන හතරක්වත් බෙහෙම කරන්නේ නැහැ. එහෙනම් ඔය මේ බෙලිහන් දෙන්නේ මම අනුගේ ඉඩකඩම් කොල්ල ගගත්තා කියලාද? කවදාවත් ඔය වගේ බලු වැඩක් මං කවදාවත් කරලා නැහැ. ඒක නිසා මට ඔහොම බොරු චෝදනා ගන්න එපා. බොලොයි වත්ත මගේ. පච ගහන්න එපා බොලොයි වත්ත අපේ. නෑ ආයෙමත් කියනවා ඒක මගේ. ගල් පැලෙන බොරු මං ඔප්පු කරන්නම් කෝ කතාව. මං දැන් යනවා මිනිස්සු වත්ත හතර මායින් සුද්ධ කරනවා. මං දැන් යනවා. මොකක් කිව්වා? මං දැන් යනවා මිනිස්සු වත්ත වැඩට. මං උන්ට ගහලා තමයි එලවන්නේ එහෙනම්. දැන් ගානවා බලන්න කාටද බලන්න රිදෙන්නේ? බොලොයි වත්ත මගේ. නොදැන්නවයි කතා කරන්නේ නැති මගේ. කරුණාකරලා මෙතන බෙරිහන් දෙන්න එපා. ඒවා කරන්න පුළුවන් තමන්ගේ ගෙදරදී. මෙහෙ බෑ එව්වා. අනේ මගේ මේ පපුව ගත්තා ඔළුව කරගෙනilla නොතිබුණා නම් මේ නෝනට හොඳ දෙකක් කතා කරනවා. බොලොයි වත්ත මගේ. අපේ. නෑ මගේ. අපේ. නෑ මගේ. අපේ. මගේ. අපේ. උඹලා දෙන්න බෙරිහන් දීගෙන. අපේ. මෙන්න මේ උන්වහන්ට කියලා දෙන්න බොලොයි වත්ත අයිති කාටද කියලා. එයාටද අපිටද? ඒ වත්ත අපේ නේ පුතා. තමා වෙන්නේ ස්ටීවන් අංකල් ඒවත් ඔහෙට එන්නේ කොහොමද? අඩු ගානේ ඔහෙට සාධාරණ විදිහට කතා කරන්නකෝ. අපේ නැන්දම්මගේ අම්මගේ අම්මා ඔයවත් ඔයලගේ මුත්තගේ වැඩකාරීන්ට බලාගන්න දුන්නේ. ඒ මනුස්සයාට කබොක්ගල් කප්පගේ කුලිය හැටියට. ඕකුම ඔය වත්ත අවුරුදු 40ක් තිස්සේ බුද්ධි වින්දා. ඊට පස්සේ උන් හිතන්න පටන් ගත්තා ඕන්ගේ පරවේණියට අපි ඔය කියලා. ඊට පස්සේ තමයි ඔය ඔප්පුතරක් බල්ලා හරියට බෙදාගත්තේ. අපිත් ඉතින් අහිංසකව නේද කියලා මේව ගැන හෙව්ව බැලුවේ නැති හින්දා දැන් මුම් උරුමක් කාර්යෝ වෙලා ඔයපත් මගේ මේ යාළුවා පොඩ්ඩක් ඉන්න ඔය ඉදම උරුම ගැන ආරවුලක් තිබුණ හින්දාම නේද ඔය වත්තේ වැඩ කරපු මිනිස්සු තමුසගේ නැන්දගේ ආච්චිට පුලිනෝගේ. දැන් ඕන බල්ලෙක් දන්නෝ ඔය වත්ත අපේ විත්තිය. හරියට ඔප්පුතරක් කරා ඔය විදිහට කතා කරන්නේ. මම ඔප්පුතරක් පෙරගන්නකෝ. අනේ මිනිහෝ කරන්න බැරි වැඩ නොකරන කෑ ඉන්නවා. හොඳයි බලමු. ඇයි දරුවා මේවා ගැන මේ විදිහට කෑමවල ගහන්නේ? ගිරිය පුප්ප ගත්තා කියලා ඔහෙට ඔයිඩම අයිති වෙනවා. ඔහෙගේ දෙයක් කඩා වඩා ගන්න මට උමනාවක්. ඒ වගේ මගේ දෙයක් කවුරු හරි කඩා වඩා ගන්න හදනවා නම් මං ඒවට ඉඳ තියන්නේ නැහැ. ඔය ಜಾති වලින් ආවොත් මං කරන්නේ එකයි. මං ඔය මුළු ලියත්තම ලියලා දෙනවා ඔගේ වැඩ කරනවා. තමුසන්නේ ඉඳ තියාගන්න. අනුගේ බුද්ධ බෙදාගන්න තමුසෙත් දිනයි කිය මොකද? ඒක මගේ වැඩක් නේ. ඔතේ උඹ දැනගනින් මගේ මුළු ජීවිතේටම කවුරුත් මට ඔය විදිහට කතා කරලා නැහැ. මොකද වැඩ මන් දෙන්නට කතා කරන්නේ? හිතන්නේ මම තරත් ගන්න ගොනෙක් කියලා. ඒකනේ මම ගුණාටම් දෙන්න හදන්නේ. මගේ ඊට කඩන් කොල්ල කාගත්ත මදිවට තව මම මෙතන ඉඳන් බූරුවෝය කතා නොකර. ඔහොමයි තමුසල යාළු ඉදවත් මිත්‍රෙක් සලකන්නේ නේද? තමුසේ යාළුවෙක් නෙමෙයි. මගෝඩි කට්ට වෙට්ට පුත්තලා හොරගෙඩිය. මොකක් කියවද? අපේ. දැම්ම ගින් කියන මිනිස්සුන්ට වත්ත හතර මායින් සුද්ධ කරන්න කියලා. ඔබට බලන්න බැරිය මේ චන්ඩිගේ හැටි. මොනවද තරයම කිව්වේ? බොලොයි වත්ත අපේ. අපි මොකටද ඒක එක එක කාට දෙන්නේ මං අහන්නේ මොකටද? මම තමුසලා උදාරියක් කරලා ඔය කතාවට නම් ඔව්. උස්තාදියන්. තමුසෙන්නේ උසාවියා ගන්න දෙන්න නැතුව හිටිය මෙච්චර ගන්නේ. දැන් ඉතින් තමුසට වැඩි. තමුසට මාත් එක්ක උසාවියා ගන්න පුළුවන් නේ. ගෙප්පා ඔලේ ඔක්කොම කොට බරක දෝරුවනේ බල. අපේ පවුලට ආවම මොකද? මොකද තමුසෙත් තියායිද? අපේ පවුලේ එකෙක් නෑ තමුසලා වාගේ බලු වැඩ කරලා. තමුසලගේ මාමනේ අර අනුන්ගේ වස්තු වංචා කරලා හිරියෙක් ගියේ. අපේ මගේ පපුව. මගේ පවුලේ ඔක්කොම මට කාලෝනේ. ඔව් සෑම මුළු පවුලම. මගේ අප්පගේ අප්පත් දේපද්දේ. හැමදාම හැන්දාවට කාණුනි මාපාරේ. ඔය නැන්ද. රෑ හදපානේ හොරා පැනලා ගියේ කෝකියත් එක්ක මම කට උස්සන්න එපා. ඔය මගේ කකුල දැන් තමුසලගේ අම්මට හරි පැවිදි කරන්න ගත්තා. බකලක ගා. ඔය මගේ කකුල ඔබ දිරවිලා. මගේ අප්පච්චි රෙද්දක්වත් තියෙන සූදු කෙනෙක් නේ බල මල පෙරේතය. බලගෙන නැන්ද ඔපදපු මල්ල කට ඉස්සර මහ දහදුරා ගෑනි. ඔය කකුල තක්කඩිය
රෙදියෙන් දෙන පාර බහලා යන්න. මගේ බප්පු කකුල තොර වෙලා. අපෝයි මම කොහමද දිනු තොප්පිය? ඒක තමයි හංගගෙන. හරිම නිච්ච කතාවක් නේ. හොර තක්කඩිය. නැදිච්ච දෙපිට කටුවල් පාදනේ. මං යනවාද? කොහමද තොප්පිය? එහාන් තංගති. මේ තින මගේ තොප්පිය. මං යනවාද මෙතනින් තොලන්චිලා. අපි මං කකුල තොරවන්න බෑ. කොහොමද? කොයිද? මේ මං යනවාද? තෝ පස්පාක පියානේ පොළාතේ. තමුසි උසාවි වෙන්න තියන්නේ බකලකගා. උම්මක බෑ වුණා. අම්මපා මේ වගේ කාඩයක් නෑනේ. ආවා මෙතන. මුතිකින් විතරක් යන හැටි. කකුලක්වත් හරියට ගහ ගන්න බැරි මම ප්‍රේතයක්. ගෝඩියේ අනුන්ගේ ඉඩම් කොල්ල කන්න ආව මදියට ආව මෙතන රැස්කෝල් දාන්න. ආහාරයක්. යාචිට ඕක ලැජ්ජ නැතුව ආවනේ මෙතන පරස්තාවක් කතා කරගන්න. දූ විශ්වාස කරනවද? මූ ආවනේ ඔය විදිහ අමන යෝජනාවක් අරගෙන මං කියන්නේ පරස්තාව. මොකක්ද කිව්වේ? පරස්තාව? හුදුවේ මූ ආවනේ දූ ගැන කතා කරගන්න. මම ගැන කතා කරන්නේ? මම ගැන? අයි පප්පා මට මේ බව කලින් නොකියුවේ. ඒකනේ ඔය ටයි කෝට් ගහගෙන ජැන්ඩියට ඇඳගෙන ඇවිල්ලා හිටියේ. අම්මන්නේ හිරිය පටනදී ගඩේ. මගේ අම්මෝ මට පරස්තාවක්. අයියෝ අනේ යා එක්ක වරෙල්ලා. අයියෝ යා එක්ක වරෙල්ලා. කා ඌ ආපහු මෙතනට එක්කන්නේ. අනේ පප්පා ඉක්මන් කරන්න මට සිහිය නැති වෙන්නත් වගේ. ඉක්මන් කරපියෝ. අර පිස්සු මොකද්ද මේ හැදලා තියෙන මතර කුරප්පු? හරි කරුණ ඇත්තම මං වැඩි තියාගන්න. කොළනුවක් මගේ බෙල්ල ඇලලාගෙන. එයා එක්ක සේරම කල් මනමාලකම ඔළුවට ගැහුවා. එයා එක්ක නාවොත් මම වස බොනවා. ඕයි මෙන්න ගියා කෑ ගහන්නේ පෝ. අම්මා පාපි කරගත්ත අපරාධක හැටියානේ දෙයියනේ. එයා එක්ක වරෝ. ඔය එන්නේ ඕන මල දානයක් කරගනි. මම නෑ ඕකත් එක්ක කතා කරන්නේ. උඹම කතා කරන්නේ. මං අත ගහන්නේ නෑ ඕක. එයා එක්ක වරෝ. ඔන්න එනවා මල අඬේ. ඊක දෙන්න ඉන්න වයසේ කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් වෙනවට වැඩිය හොඳයි. කපා ගන්නවා මගේ බෙල්ල. අම්මපා මේ දැන් කපා ගන්න. අපි ඒකට කතා කරපු විදිහ පුළුවන් ද මං අහන්නේ මූණවත් බලා ගන්න. මේ සේරම කරන්නේ. මේ සේරම උඹේ වැඩ. මේ සේරම කරුවේ පප්පා. මේ සේරම මගේ වැඩ. වෙන මොනවද උඹට කියන්න තියෙන්නේ? කපා ගන්න මගේ බෙල්ල. මුන් මෙත් ඉන්නවට වැඩිය හොඳයි බෙල්ල කපා ගන්න මැරෙන්නේ. මගේ පප්පු නිකන් ගල් කෝච්චියක් වගේ ගහනවා. කකුලත් හොලව ගන්න බෑ. පිටකොන්දේ කිව්වා තමාරු. අනේ ඉවාන් අපිට සමා වෙන්න වෙච්ච වැඩේට අපි ටිකක් ඉක්මන් වුණා වැඩි. මට දැන් නම් හොඳට මතකයි. ඔලොයිවත් ඔයාගෙන එන්නම්. ඔය ඇත්ත කියුනේ. මගේ පප්පු නිකන් ගිඩි ගාලා ගහනවා. ඕකනේ මම කිව්වේ ඔලේව තමගේ නෙන්න. හරි. ඔලොයිවත් ඔයාගේ තමයි. දැන් ඉතින් ඇවිල්ලා වාඩි වෙන්නකෝ. අපිට තමයි වැරදුනේ. ඔය ඉඩම් කෑල්ල කාට ඇතුණත් ඕක නෙමෙයි කාරණාව. කොයි දෙයකුණත් යුද්ධයක් තියෙන්න එපා. මොකද මට ඉඩ කඩන්න නැතුවට. මම කතා කරේ හරි වැරද්දනේ. හරි අපි ඉතින් ඔය කතාව පැත්තක දාලා දැන් වෙනින් දෙයක් ගැන කතා කරමුකෝ. මොකද මට සාක්ෂිකාරයොත් ඉන්නවනේ. ඕගොල්ලෝ ඔළුව බිම තියාගෙන කිව්වොත් අපේ නැන්දම්මගේ අම්මගේ අම්මා ඔයවත් ඔයලගේ මුත්තගේ වැඩකාරින්න බලා ගන්න දුන්නේ. ඒ මනුස්සයට කබෝ ගක්කප්පගේ කුලිය හැටියට. ඇති ඔය කතාවෙන් දැන් වැඩක් නැහැ. දැන් ඔයා දඩේ මෙහෙම යන්නේ නැද්ද නිකන් සෙල්ලමට වගේ? නැත්තම් දැන් ඉතින් ඔයම ගුල්ලෝලින් එළියට එන කාලේ හන්ද මගේ අදහස් තියෙන්නේ දඩේ මේ යන්න තමයි නතාලියා. නමුත් පොඩි පරාගට තියෙන්නේ මගේ ටැකර්ගේ කකුලක් නොන්ඩි වෙලානේ. අනේ පව්. මොනවා වෙලාද නොන්ඩි උනේ? මොනවාද කියලා මංවත් දන්නේ නැහැ නතාලියා. මං හිතන්නේ මේ උගේ උකුල්ලට කොයිද පැනලා.
මේ දඩාවත යන බල්ලොත් එක්කලා පොරකට ගිහිල්ලාද කොහෙද? මට හිටපු අගේ ඇති බල්ලා. මං ඌ ගත්ත රූබල් 125ක්ම ගෙවලානේ. හරි වැඩි වන්. මොන්න පිස්සුද? ඌ ඊටත් වැඩිය වටිනවා. අප්පා අපේ බැකර් ගන්නලා තියදම් කරේ රූබල් 85යි. උනට අපේ බැකර් ඔයාගේ ට්‍රැකර්ට වැඩිය 10 ගුණයක් හොඳයි. බැකර් හොඳලු ට්‍රැකර්ට වැඩිය. ඔන්න ඉතින්. ට්‍රැකර් හොඳලු බැකර්ට වැඩිය. ඔව් හොඳ තමයි. බැකර් තාම හැදෙන පැටිය බව ඇත්ත. ඒ උනට පෙනුමෙනුත් ඥානවන්තකමෙනුත් අපේ බල්ලට ගහන්න බල්ලෙක් මේ පලාතේවත් නෑ. මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා නතාලියා. නමුත් ඔයාට මතක නැතුණාද ඔයාගේ බල්ලා එකට නිකන් පොල්තරයක් වගේ කියලා. පොල්තරයක් වගේ කටක් තියෙනකොට කොහොමද ගොදුරක් හරියට අල්ලන්නේ? ඉතින් අහවල් එකට යවු දඩේමිය එක්කලා යන්නේ. පොල්තරිය ඔලු ගෙඩිය. පොල්තරිය වගේලු මගේ බල්ලගේ කට. ඔව් මම දිවුරුල වුණත් කියනනම් කට පොල්තරිය වගේ කියලා උඩු තල්ල තියෙන යටි තල්ලට 7ක් විතර ඉස්සරහින්. මොන? ඔහේ මගේ බල්ලගේ කටේ දිග පළල මැන්නද? ඔය බල්ලා දඩේම යනකොට තනියට එක්කලා යන්න හොඳයි. සත් දඩේම යන්න නෙමෙයි. අපේ බල්ලා හොඳ වංශක්කාර බල්ලෙක්. හොඳයි ඔයගේ ටැකර් ගන්නවා බලන්න. උගේ හැම දිහා බල්ලා කොයි මිනිහටද කියන්න පුළුවන් ඌ අහවල් જાතිය කියලා. නාකි පර බල්ලෙක් ඔයගේ ට්‍රැකර් ලොම් මැලිච්ච. ඌ නාකි. ඒ උනට ඔයගේ බකර් මගේ බල්ලාගේ මයිල් ගහක් තරම්වත් අටින්නේ නැහැ. මගේ බල්ලා නියම බල්ලා. ඔහෙට නම් අද මහ සෝනාද කොහෙද වැහිලා ඉවන්නේ? ඉස්සෙල්ලකෝ බොලෝ ඉවත් ඔහෙ ගියේ කියලා. ඒ පාර දැන් කියන ඔයගේ ට්‍රැකර් හොඳයි කියලා මගේ බැකර්ට වැඩිය. මට අල්ලන්නේ නැති මිනිස්සු මෙහෙම හිතට හොරා කතා කරනකොට තමයි. ඔහෙ හිත යටින් හොඳටම දන්නව නේද ඔයගේ ට්‍රැකර්ට වැඩිය මගේ බැකර් හොඳ විත්තිය. ඔයගේ බල්ලාගේ උඩු තල්ල දිගයි. නෑ බොරු. අමෝලික බොරු. මොකද මේ මෙතන විතර හයි කෑ ගන්න හරි වැඩක් තමයි. ඔය කියන කතාවල කාටවත් තරහා නැත්තේ. පිස්සු විකාර දොඩවන ඔයගේ කුණු බල්ලා මගේ බැකර්ට සමාන කරන්න හදනවා. කර්මාකල කෑ ගන්න නැතු ඉන්නවා. මගේ පපුව හිර වෙගෙන එනවා. ඔය අහලා තියෙනව නේද අර ඉස්සගේ සුදන කතාව ගැන? කුණු කන්දා සේරම ඔළුව උඩ. කර්මාකල නවත්ත ගන්න මගේ පපුව හිරෙලා කට පියා ගන්න. පියා ගන්නම නෑ ඔයගේ ටැකට් වැඩිය මගේ බැකර් 10 කුරයක් හොඳයි කියලා. කෑ ගන්න එපා. නෑ මම කෑ ගහනවා. ඒ පාර මොකද්ද? පප්පේ. ඇත්තම කියන්න. මගේ මූණට නෙවෙයි ඇත්තට. කොයි බල්ලද වැඩිය හොඳ? මෙයාගේ ට්‍රැකර්ද අපේ බැකර්? ඔව් ස්ටින් අංකල් ඔය කිව්වාගේ ඇත්තම කියන්නේ ඔයගේ බකර්ගේ උඩු තල්ල යට තල්ලට වැඩිය දිගයි නේද? ඔව්ද නැද්ද? ඇත්ත ටිකක් දිග තමයි. පොඩ්ඩක් ඉන්න. ඒ වුණාට මොකද? අපේ බල්ලට ගහන්න බල්ලෙක් මේ හතර තිබ්බාගෙමට. ඒ කියන්නේ මගේ බල්ලට වැඩිය හොඳයි කියලාද? ඔහේ ඔය හොඳ 100ෙන් කතා කරන්නේ ආ? පොඩ්ඩක් ඉන්න. ඒකේ ටැගර් ගැන හොඳ කාරණා කිව්වා තියෙනවා තමයි. ඇත්ත ඌ හොඳ බල්ලෙක්. හොඳට නාවල කියලා කන්න බොන්න දීලා හදලා තියෙනවා. ඒ වුණාට උගේ අඩුපාඩු දෙකක් තියෙනවා. එකක් ඌ නාකි අනික උගේ මූණ මොකක්ද? ඔය මගේ පප්පෝ අපි මරුස්කින් හොද දරේමට කියලා අර ගන්තබතුමාගේ ජර්මනි ගෙන බල්ලත් එක්ක මගේ බල්ලා හරියට දීවේ නැද්ද මං අහන්නේ. තමුසේ ගොය වර්ණා කරන බල්ලා එදා අපි බල්ලන්ට වැඩිය 60ක් මං විතර පිටිපස්සෙන් හිටියේ. ඌට දුවන්න බැරුනේ ගංසබපතියන් කොල්ලෙක් උඩ කතෙන් ගහපු. හොඳයි එහෙම වෙච්ච එක. අනිත් සේරම බල්ලෝ හාව පස්සේ දුවන ගියා. තමුසේක බල්ලා විතරක් අර පිට නිවද තනකොළ කකා හිටපු අසරණ එළු පැටවෙ පිට ගියා. ඔය මගේ පප්පෝ කුලත් කරේනවා වගේ. කාකුලත් කරවෙලා ලෙඩ ගෝදා ඒ උනාට කටින් නම් මහා දඩයක් කාරය. තමුසේ උදේ කුස්සියට පොල් ගන්න. කැක්කුම දඩයමට යනවට වැඩි හොඳයි ගෙදර ගිහලා කවුල් දෙක අස්සේ අත් දෙක ගාගෙන අල්ප දාන්න වගේ බුදිය ගන්නවා. තරුසෙටයි මටයි කරන්න පුළුවන් දඩිය ඔලු තට්ටේ. ඔය ජලවන්නේ බකල කකුලා එක්ක මොන දඩයන්ද ඔය. අර කිව්වා වගේ ගෙදර ගිහලා කකුල් දෙක අස්සේ අත් දෙක ගාගෙන බුදිය ගන්න. තරුසෙටයි මටයි කරන්න පුළුවන් දඩිය. තමුසේ දඩයක් කාරයෙක් නෙවෙයි ඔය ලෝකෙටවත් තමුසෙටවත් වැඩක් නැති නිකමෙක් එච්චරයි. නෑ තමුසේ තමයි දඩයක් කරා. ලෝක පරිසි දඩයක් කරා. තමුසේ දඩේ මේ යනවා කියලා යන්නේ අර ගන්තබාපුට පන්දන් අල්ලන්න අසරණ මිනිස්සුන්ට බෙලි කපන්න එච්චරයි. තමුසේ දඩයක් කාරයෙක් නෙවෙයි. දියරෙන් දෙන් බෙල්ල කපන જાතිය මිනිහෙක් කොයි දෙපිට කාට්ටුවක්. මොකක්ද බල මං අනුන්ගේ බෙලි කපන දෙපිට කාට්ටුවේ කට පියාගත්තේ නැත්තම් දෙනවා තමයි. ඕක දෙපිට කාට්ටුව තමයි. අනුකුත් දරුවා පොල් බල්ලා තුච්චය පාහර අතමය මිනිද හිරිය තමයි නැති එක. නාටි මල කොලම දෙපිට කාට්ටුව අරගුත්තුව කට පියාගන්න කියලා නැත්තම් දෙනවා තමයි කට බඩට යන්න මම. සේරම ගන්නවා තමුසේ ගහිල්ගෙන. තමුසේ ගහයි තමුසේ ඉත්තා තමුසේ ඉලවතෙන් ගහලා දොට්ට දාලා ඉඳගත්තා. අපේ මගේ කකුල මොකද ගෙදර ඉන්න කුස්සියමඩක් පායන්නේ බඩ. අපේ මගේ කකුල පපුවත් තිරෙලා
මිනිහ කිව්වා නම් තා මොකෝ? පප්පේ. පප්පේ. අනේ පප්පේ මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ? පප්පේ. අනේ බුදු පප්පේ මොකද මෙයාට උනේ? ඉවාන් වැසිලිවිලිස් මොකද දෙයනේ මෙයාට උනේ? යා මැරිලා. අනේ පාර මොකද්ද? මොනවද උඹට ඕනේ? මැරිලා අනේ පප්පේ. අනේ දෙයනේ අපි මොකද මෙයාට කෙරුවේ? යාගේ පණ ගිහිල්ලා. පප්පේ කවුරු හරි දොස්තර කෙනෙක් අනේ පප්පේ කවුරු හරි දොස්තර කෙනෙක් යා මැරිලා. මැරිලා? කවුද මැරෙන්නේ? අයියෝ. ඇත්තම එන්න. දොස්තර කෙනෙක්. වතුර ටික. අනේ රත්තරන් පුතේ මේ වතුර ටික බිව්වන නෑ පේන පාටක් නෑ හොඳ නේති හොඳටම මැරිලා ආයිමත් මේ කරගන්න බැරි විදියට අනේ මං මගේ කර්මයෙන් කාරේ මොනව කරන්නද මගේ තුවක්කුව ළඟ නැතිකොට ඇයි මම මේ බලාගෙන ඉන්නේ කොහොමද කඩුව බෙල්ල කපගන්නේ අනේ රත්තරන් පුතේ මේ වතුර ටික බීපන් මට පණ යන්නේ නෝ මම කොහෙද ඉන්නේ ඔය බල දෙන්න දන්නගෙන ඕන මම දානයක් කරගනින්න ඩෝස් කැමති මගෙන් විරුද්ධත් නැහැ ඒක නිසා මට මගේ පාඩුවේ ඉන්න දීපල්ලා මම කොහෙද ඉන්නේ මම ශ්‍රී ලංකාවේ ගෙනනවා අපේ බලන්න අනේ යාට පණ ආවද? ඕ මම නම් කැමති. කවුද කැමති? දෝනියෝ කැමති ඊට පස්සේ දෙන්න එක්කවුරල්ලා ඊට පස්සේ ඔන්න අම්මක බැහැලියල්ලා මම කැමති මම මොනවටද කැමති මට තේරුණා මගේ ශ්‍රී ලංකාවේ ඉන්නවා අනේ මගේ සන්තෝෂේ කියන්නේම කරගන්න බෑ නතාලියා මටත් හරි සන්තෝෂයි. මෙච්චර කාලක් මගේ හිතේ තිබුණු බර කඩින් නිදහස් කෝක වුණා. ඔයා දැන්වත් පිළිගන්න ඕන ඔයාගේ ට්‍රැකර් මගේ ඩැකර් තරම් හොඳ නෑ කියලා. හොඳයි. නෑ